ස්විච් එක දන්නවනේ? ෆෑන් එක දානකොට ෆෑන් ස්විච් එක දාන්න ඕන. නේද? ස්විච් එකට සිංහලෙන් මොනවද කියන්නේ? අයබෝවන්. අයුබෝවන්. ධෝනිගේ නම කියන්නකෝ බලන්න. මල්ෂානෙත්මි. මල්ෂා නෙත්මි. ගෙදර මල්ෂා කියලාද කතා කරන්නේ? ධෝනි. ධෝනි කියලා කතා කරන්නේ. ඔන්න ගන්න බලන්න සුදු පාට එක. මල්ෂා කී වසරද? 6. 6 වසරේ. ධෝනි 6 වසරේ. ප්‍රශ්නේ මොකද්ද කියලා බලමු ඈ. ස්විච් එකට සිංහලෙන් කියනවා. ස්විච් එකට සිංහලෙන් කියන නම. ස්විච් එක දැකලා තියෙනවද? ස්විච් එක දන්නේ නැහැ? සාමාන්‍යයෙන් අපි ඔය මේ බල්බ් එකක් දාන්න ස්විච් එක ඔන් කරන්න නේ? කියනෝ නේද? ස්විච් එක දන්නවනේ? ෆෑන් එක දානකොට ෆෑන් ස්විච් එක දාන්න ඕන. නේද? ස්විච් එකට සිංහලෙන් මොනවද කියන්නේ? දන්නේ නැද්ද? කවුද සිංහල සර් කවුද? ඉස්කෝලේ සිංහල සර් කවුද? යමුනා ටීචර්. යමුනා ටීචර්. ටීචර්ගෙන් අහන්න ඕනේ ටීචර් ස්විච් එකට සිංහලෙන් මොනවද කියන්නේ කියලා අහන්න ඕනේ ඉස්කෝලේ ගියාම. අහනවද අනිවාර්යෙන්ම? ෂුවර් ඈ? අහනව නේද? ස්විච් එකට සිංහලෙන් කියන්නේ පේනුව. මොකද්ද? පේනුව. 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 පේනුව නෙමෙයි පේනුව. පේනුව. හරි. සද්දෙට කියන්න බලන්න ටෝක් විත් චානු කියලා. ටෝක් එච්චානේ. ටෝක් විත් සද්දෙට. ටෝක් එච්චානේ. හරි. පුංචි තෑග්ගක් ඔයාට.